මකර ලග්න හිමියන්ට ජුනි මාසය කොහොමද කියලා අපි අද කතා කරමු. සෙනසුරු ග්‍රහයාගෙන් පාලනය වන ඉතාමත් කැපවීමෙන් සහ ඉවසීමෙන් යුතුව තම ඉලක්ක කරා යන මකර ලග්න හිමියන්ට 2026 ජුනි මාසය කියන්නේ සිතට මහා සහනයක් සහ සතුටක් ළඟා කර දෙන මාසයක්. මකර ලග්නයට අතිශය සුබ ග්‍රහයෙකු වන සෞභාග්‍ය සිකුරු ග්‍රහයා ඔබේ ලග්නයෙන් පස්වැන්න හෙවත් විද්‍යස්ථානයේ සහ පූර්ව පුණ්‍යස්ථානය තුල තමාටම අයත් වෘෂභ රාශියේ අතිශය බලවත්ව ගමන් කිරීම මේට හේතුව වෙනවා. ඔබේ නිර්මාණශීලී අදහස් මතු කරමින් දරුවන්ගේ දියුණුව සහ අධ්‍යාපන ජයග්‍රහණ රැසක් මේ මාසය පුරා ඔබට උදා කර දෙනවා. අධ්‍යාපනය සහ බුද්ධිය ගත්තොත් එහෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ මාසය වසරේ ලැබෙන හොඳම මාසය. ධාරණ ශක්තිය සහ ඉගෙනීමට ඇති උද්‍යෝගය උපරිම නිසා ඕනෑම අසීරු පාඩමක් පහසුවෙන් ග්‍රහණය කරගන්න පුළුවන්. උසස් අධ්‍යාපනය වෘත්තීය පාඨමාලා හෝ තරග විභාගවලට පෙනී සිටින මකර ලග්න දූ දරුවන්ට Taman බලාපොරොත්තු වූවටත් වඩා විශිෂ්ට ප්‍රතිඵල ලබා කරගන්න පුළුවන්. ආදරය සහ පෞල් ජීවිතය ගැන ගත්තොත් විවාහක අයට දරු ලාභ බලාපොරොත්තුවෙන් සිටියේ නම් ඒ සඳහා ඉතාමත් සුබ පණිවිඩ ලැබෙන කාලයක්. දරුවන් සිටින මව්පියන්ට තම දරුවන්ගේ අධ්‍යාපනික හෝ වෘත්තීය දියුණුව දැක සිතට මහත් සතුටක් ලබන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධතාවල තිබූ බාධාවන් දුරු වෙලා සහකරු හෝ සහකාරිය සමග ඉතාමත් ආදරෙන් සහ සමගියෙන් කාලය ගත කිරීමට ඉඩ ලැබෙනවා. තනිකඩායට තම සිතට ගැළපෙන ආකර්ශනීය සහකරුවෙකු හෝ සහකාරියක මේ මාසයේදී මුණ ගැහිමට ඉඩ තියෙනවා. රැකියාව සහ ව්‍යාපාරය ගැන ගත්තොත් රැකියා ස්ථානයේ ඔබේ අලුත් සහ නිර්මාණශීලී අදහස් වලට ඉහළ නිලධාරීන්ගේ විශේෂ ප්‍රශංසාව හිමි වෙනවා. කලාව, මෝස්තර නිර්මාණකරණය, ලේඛන කලාව, පරිගණක ක්ෂේත්‍ර හෝ අධ්‍යාපන අංශවල නිරත අයට ඉතාම සුබයි. ව්‍යාපාරික කටයුතු වලදී අලුත් සැලසුම් ක්‍රියාත්මක කිරීමටත් එමගින් පාරිභෝගික ආකර්ෂණය වැඩි කර ගැනීමටත් ජුනි මාසයේදී ඔබට මඟ පෑදෙනවා. ඔබේ ධන වාසනාව ගැන ගත්තොත් පස්වැන්නේ සිකුරු බලවත් වීම නිසා ලොතරැයි තරග හෝ කලින් කළ ආයෝජන වලින් නොසිතූ වාසනාවන්ත මුදල් ලැබීම් වලට ඉඩකඩ පවතිනවා. දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් විනෝද චාරිකා හෝ තමන් ආස කරන සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීම වෙනුවෙන් යම් මුදලක් වැය වීමට ඉඩකඩ තියෙනවා. ඔබේ සෞඛ්‍ය ගැන මේ මාස ගත්තොත් ශාරීරිකව මෙන්ම කායිකවද ඉතාමත් සතුටින් සහ ප්‍රබෝධයෙන් පසුවන කාලයක්. පැවති මානසික පීඩන දුරු වෙනවා. ඒ වගේම රස කැවිලි සහ අධික තෙල් කෑම නිසා ඇතිවන බඩේ අමාරු හෝ ආහාර ජීර්ණ පද්ධතියේ සුළු ගැටුම් ගැන මදක් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම ජුනි මාසය තුල ඕනෑවට වඩා සැහැල්ලුවෙන් කටයුතු කිරීමට යාම නිසා ඔබට ලැබෙන වටිනා අවස්ථාවන් මගහැරී යාමට ඉඩකඩ තියෙනවා. එබැවින් උත්සාහ කරන්න සහ උද්‍යෝගයෙන් අත් නොහැර වැඩ කටයුතු කරන්න වග බලා ගන්න. ඒ වගේම තමයි මකර ලග්න ඔබට මේ ලැබෙන්නේ ඔබේ පූර්ව පින් මතු කරමින් බුද්ධිය සහ ආදරය ජයග්‍රහණය කරවන කාලයක්. මෙය තවදුරටත් සාර්ථක කරගන්න සෑම සිකුරාදා දිනක උදෑසන සුදු මල් පූජා කර සෙත් පතන්න. නිල්, සුදු හෝ ක්‍රීම් පැහැති ඇඳුම් ආයිත්තම් වැඩිපුර භාවිතා කරන්න. කුඩා දරුවන්ට රස කැවිලි, කිරි ආහාර හෝ පොත්පත් ආදිය පරිත්‍යාග කර ඔවුන් සතුටු කරන්න. ඔබ මකර ලග්න හිමියෙක් නම් මේ ජුනි මාසය ඔබට කොහොමද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න අමතක කරන්න එපා.